වෙනස්කම් රසස් සමගින් කොඩ උත්තර ගාවලින් නම් කර ශ්‍රී ලංකා සංචිතය ගැන තමයි අද වීඩියෝ එකේ කතා කරන්නේ. එහෙනම් අපි යන් අද වීඩියෝ එකට. අද ඉන්දියා කොඩේ සංචාරය සඳහා සහභාගී වෙන ශ්‍රී ලංකා සංචිතය මීට ඊයේ දිනේ නම් කර එම සංචිතය සිදුවූ කැපිපෙන වෙනස්කම් ගැන තමයි කතා කරන්නේ. ශ්‍රී ලංකාවේ කන්දේම නායකත්වය මීට පෙර චරිත අසලංක ඒක වෙනස් කර දැන් නායකත්වයේ කුසල් මෙන්ඩිස්ට හිමි තිබෙනවා. ඒ වගේම උපනායකත්වයේ කවිල් මෙන්ඩිස්ටට හිමි තිබෙනවා. ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතයේ නායකත්වයේ දලනික සිල්වාම් සිදු කරන අතර පන්දුවල විශ්ව නායකත්වයේ කුසල් මෙන්ඩිස්ට හිමි වෙනවා. එයද මීට පෙර චරිත අසලංකම හැවියේ ටෙස්ට් එක් දින පන්දුවල විශ්ව කන්දයන් තුන උපනායකත්වයේ ලෙස කවිල් මෙන්ඩිස් කටයුතු කරමින් නියමිතයි. කුසල් ජනිත පෙරේත පන්දුවල විශ්ව සංචිතයේ ස්ථානයක් හිමි වී ගොස් තිබෙනවා. ඒ වගේම මතිස ප්‍රයත්න මේ සැරේ පන්දුවල විශ්ව සංචිතයේ නම් කර දැක්වෙනවා. මෙල් පෙරාන්දු දිසා මල්සංක වන් තුෂාර කන්දයන් කඩවා තිබෙන තීතුවෙන් සංචිතයේ අපි සංචිතය ගැන පොඩ්ඩක් දැන් කතා කරමු. ටෙස්ට් ODI T20 ක්‍රීඩා කරන පුල් සංචිතය තමයි මේ තියෙන්නේ. එහෙනම් අදටකින් ඉන්නම් මේ වගේ උඩු ක්‍රීඩා අප්ඩේට් සමය ක්‍රීඩා විද්‍යාලුව අපේ පේජ් එකේ අම්බේතුරු පරිස්සමෙන් ඉන්න මගේ අලුත් හැමතුම ජය වේවා.